ගන්න කියන්නේ. ඉතින් මට තව දෙයක් තමයි මම කිව්වේ මට ආවේ ගොඩක් මම ආස වුණේ සැර දේවල් මාස් අන්න ඒ වගේ දේවල් කන්න තමයි මට ආසනේ. මට දැන් මම දන්නේ නැහැ ප්‍රෙග්නන්ට් කියලා මුල් දවස් ටිකේ මම හිතේ මට ගෑස්ට්‍රික් හැදිලා හොඳ වෙනකොට මට නිකන් ඔය එක මේ ආස දේවල් එනවා කියලා මට මස්ම කන්න තමයි ආසෙත් නේ. ඉතින් ගොඩක් වෙලාවට මස් ජාති තමයි කෑවේ. දියාප්ප පොල් සම්බෝල හදලා ඉතින් මම්ම ගිහිල්ලා අම්මත් එක්ක එකතු වෙලා රැට හදාගෙන අම්මා දියාප්ප කෑවනම් හොඳයි වගේ ඉදියාප්ප කන්න ආසයි කියලා. ඉතින් ওই වගේ ආසාවල් පොල් සම්බෝල පානුයි ඒ වගේ සැර ජාති. දැන් අද උදේ මට කන්න ආසාව තියෙනවා. මට උදේ මේ ගොඩක් දවස් වෙනවා හොද්දට කිරි දාලා කිරිබතක් හදලා ලුණු මිස් මම වීඩියෝ එක දාන්න. ඉතින් මම ඕන්න ගිහිල්ලා අම්මත් එක්ක එකතු වෙලා හොඳ කිරිබතක් හදලා ලුණු මිසක් හදාගෙන කෑවා. ඉතින් ඒ වගේ ආසාවල් තමයි එන්නේ. ඉතින් ඔයාලා හොඳට ගෙදරදී මාළු චූටි කෑල්ලක් එක්ක බත් ටිකක් ඒ වගේ කන්න. බත් ප්‍රමාණය අඩු කරන්න. මම දැන් බයේ ඉන්නේ මම මහත් වේද කියලා. ඉතින් බත් කන ප්‍රමාණය අඩු කරලා එළවලු ಜಾති වැඩියෙන් කන්න, නෙළුම් මල ඒ වගේ දේවල් කන්න. ඉතින් අනික මේ ගොඩාක්ම මෙන්ටලි දැන් මටත් තියෙන අපි දෙන්නම මේ ප්ලෑන් කරපු මේ දරුවෙක් නෙමෙයි. ඒ වුණාට අපි දෙන්න ඒකට හුරු වුණා, හඩ ගැහුණා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙන්ටලි අවුල් යන්න එපා. මේක ඇත්තටම මේ හිතපු නැති දෙයක් වුණාට දෙවියෝ දීපු දෙයක්. ඉතින් මේ ඒක වාසනාවක්. ඒක ලැබෙන්නේ නැති අය ගොඩාක් දුක් වෙවි ඉන්න පසුතැවෙනවා. ඉතින් මොන ප්‍රශ්න තිබ්බත් දැන් අපි දෙන්නගේ ප්ලෑන් එකක් තිබ්බා. අපි දෙන්න කොහොම හරි ගේ හදාගෙන තමයි මේ දරුවෙක් හදන්නේ. මොකද අපි හිතුවා අපි රෙන්ට් එකට ඉන්නේ. ඉතින් රෙන්ට් එකට ඉන්නකොට බබෙකුත් හිටියොත් අපිට බබාට අවශ්‍ය පහසුකම් දෙන්න බැරි වෙයි එහෙම කියලා. දැන් ඒ දේවල් ඔක්කොම මයින්ඩ් එක වෙනස් කරලා ඉතින් අපි හිතනවා අපි පුළුවන් තරම් මේ බබාට පුළුවන් පහසුකම් ටික දෙනවා. අපි දෙන්න කොහොම හරි බබාත් එක්කම එක ඉදිරියට යනවා. ඉතින් ওই වගේ තමයි. ඉතින් මෙන්ටලි අවුල් යන්න එපා. කියන්නේ හැම වෙලේම ශක්තිමත් වෙන්න. ඔයාලා හැම වෙලේම හස්බන්ඩ්ලටත් මම කියන්නේ හස්බන්ඩ්ලා ගොඩක් වෙලාවට සපෝටිව් වෙන්න. මම අපේ හස්බන්ඩ් ගාව අඬලක් තියෙනවා මේ මට බයයි මේ මට බබාව හදන්න බයයි අපිට බබාට සලකන්න බැරි වෙයි අපි ආස විදියට අපි කැමතිනේ අපි පොඩි කාලේ වින්දට වඩා දේවල් අපේ දරුවන්ට ලබා දෙන්න. ඉතින් ඒකටනේ අපි ප්ලෑන් කරන්නේ. ඉතින් මම එහෙම කිය අඬුවා මුල් දවස් ටිකේ. ඉතින් එයා මාව සැනසුවා මට තේරුම් කරා. ඉතින් අම්මලා එහෙමයි අම්මලා යාළුවෝ ඔෆිස් එකේ හැමෝම එහෙමයි. ඉතින් අනික මම මතක කරන විශේෂයෙන් මගේ ඔෆිස් එකෙන් මට සපෝට් කරන විදිය ඇත්තටම මට පල්ලෙහාට බහින්න දෙන්නේ වතුර එක පවා ළඟට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන් හැම වෙලේම පොසිටිව් පැත්ත හිතන්න. අපි කොච්චර ලකීද අපිට කොච්චර දේවල් ලැබෙනවද. මං උයන්න ඕනේ නෑ. මට මගේ නෑ අම්මයි නැන්දම්මයි දෙන්නම උයලා දෙනවා. එයාලා දෙන්නම මේ ආදරෙන් බලනවා. මගේ ආනන්ද බරිති ටික හොදනවා. ඒවත් කරනවා. මම ඉතින් හැමදාම දෙන්නේ නෑ. මේ මම කැමති නෑ එහෙම මේ කාටවත් කියන්නේ වැඩිහිටි කට්ටියන්ගෙන් එහෙම වැඩ ගන්න. ඉතින් එයාලා මට ආදරයට මාව පරිස්සම් කරගන්න කරන්. ඉතින් ඒ දේවල් නැති අයත් ඉන්නවා. හැබැයි නැති දේනුත් එයාට තියෙන දෙයක් තියෙනවනේ. ඒ පොඩි දෙයින් සතුට වෙන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නත් එක්ක අපිට නැති දේවල් ගොඩාක් ඇති. ඒ වුණාට තියෙන චූටි දෙයින් ඔයාලා ගොඩක් සතුට වෙනවා. මම හිතන්නේ එහෙම. මට ලස්සන ආදරය කරන පවුලක් වටේ ඉන්න සල්ලිම අවශ්‍ය නැහැ හැම දෙයකටම. ඉතින් අන්න එහෙම හිතාගෙන තමයි දැන් මම ඉස්සරහට යන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක පොඩි මොටිවේෂන් එකකුත් වෙයි කියලා. අනික බබෙක් හදන්න ඉන්නවා නම් ෆෝලික් ඇසිඩ් එක ගන්න. ඒක හැමෝම කියන දෙයක් නේ. ඉතින් අමතක වුණොත් මම වෙන වීඩියෝ එකක් කරලා හරි දාන්නම්. මට ත්‍රිපෝෂ ලැබුණා ඒවා මට හරිම දුකයි. ඒවා ෆොටෝස් ගත්තා වීඩියෝස් ගත්තා. ඉතින් ඒව නැහැ. ඉතින් මෙන්න මේ ත්‍රිපෝෂ එක තමයි හම්බෙන්නේ. ඒ දෙකම අපිට අපේ මොන්චිතේදී මේ පාර ගියපු වෙලේ ටෙස්ට් කරා මේ රැන්ඩම් ටෙස්ට් එකක්. ඒකට 86ක් තිබ්බේ. ඉතින් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් මට එනියෙන් ගන්න කියලා කිව්වා ඒගොල්ලෝ. එදා අපිට දුන්නා මාම්ග්‍රෝ කියලා පිටි පොඩ ඇන්කර් එකෙන් කීරි. ඉතින් ඒ වගේත් කරනවා. ඉතින් ඒ වගේ ස්පොන්සර්ෂිප්ුත් යනවා මේ මොන්ච් එකේදී. ඉතින් මම හිතනවා ඒවා අර කොළඹ ඒවට වඩා ගමේ දෙන ක්ලිනික් වලට ගියා නම් ගොඩක් හොඳයි කියලා. මගේ බර්ත්ඩේ එකක් එනවා ඉස්සරහට. ඉතින් මේකේ වීඩියෝ එකකුත් පුළුවන් විදිහට ගන්න try එකක් දෙන්න. ඒකත් එක්ක මම ඉස්සරහට කරන්න
vlog එකක්. දැන් මම කරපු vlogs ඔක්කොම මේ ඉතින් දැන් නෑනේ, නැති දේ වැඩක් නෑනේ. අලුතෙන් ඔයාලට වෙනස් විදිහකට දැන් මේ කරපු ඒවායි තියෙන අඩුපාඩු මම දැක්කනේ. ඊටත් වඩා හොඳ විදිහකට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඕගොල්ලන්ට ඉස්සරහට. එහෙනම් මම ගිහින් එන්නම්. channel එක subscribe කරන්න, පල්ලෙන් comment එකක් දාන්න. මම මොන හරි දාන දෙයක් තියෙනවා නම් කියන්න. කාසල් එකේ ඊළඟට clinic යන්න තියෙනවා ඔක්තෝබර් වල. ඉතින් ඒතකම් මම මගේ normal daily routines තියෙන videos ටිකක් අරගෙන හිතාගෙන එහෙනම් ගිහින් එන්නම්. bye.